දවසක් මම පශු වෛද්‍ය විලාල් රත්නායක. ඉතින් මම අද වෙනදා වගේම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුරතල් සතුන් නැති කරන ඔයාලට ඉතාමත් වැදගත් වෙන කාරණයක් ගැන. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සුරතල් සතුන්ට හැදෙන්න පුළුවන් හෘද රෝග සම්බන්ධයෙන්. හෘද රෝග කිව්වම අද වෙන විට මිනිසුන් අතර එහෙම නැත්නම් අපි අතර ගොඩක් කොමන් ලෙඩක් බවට පත් වෙලා තියෙනවා. heart attack සහ වෙනත් හෘද රෝග ගත්තම මිනිසුන් අතර නිතර අහන්න ලැබෙන ලෙඩක්. නමුත් ඔයාලා දන්නවද වාසනාවකට අපේ සුරතලුන්ට මේ හෘද රෝග මේ ආකාරයෙන්ම බලපාන්නේ නැහැ. ඉතින් ඒකට බලපාන ප්‍රධානම සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට වගේ නැත්නම් මිනිස්සුන්ට වගේ අපේ සුරතලුන්ට දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්ව ඇති වෙන්නේ බොහෝම කලාතුරකින්. මේ නිසා අපේ සුරතලුන්ට heart attack වගේ දෙයක් එන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. කලාතුරකින් එන්න හැකියාවක් තියෙනවා. නමුත් මිනිසුන්ට සාපේක්ෂව බැලුවම ඉතාමත් කලාතුරකින් තමයි අපේ සුරතලුන්ට heart attack එකක් වගේ තත්ත්වයක් එන්න පුළුවන්. සරලව කියනවා නම් හෘදයේ රුධිර වාහිනිය තුල රුධිර කැටි සිරවීමෙන් ඇතිවන හෘද රෝගී තත්ත්ව කලාතුරකින් තමයි අපේ සුරතලුන්ට එන්න පුළුවන්. නමුත් වෙනත් හෘද රෝග තියෙනවා අපේ සුරතලුන්ට හැදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔයා දැනුවත් වෙලා ඉන්නවා නම් ඔයාගේ සුරතලාට සමහර වෙලාවට ඒ අවදානම එන්න කලින් ඔයාට පුළුවන් ඒක වළක්වා ගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා හෘද රෝගයක් කියන්නේ මොකක්ද? කොහොමද මේක අපේ සුරතලුන්ට එන්න පුළුවන්? හෘද රෝගයක් තියෙන සුරතල් සතෙක්ගේ මොනවද අපිට දකින්න පුළුවන් රෝග ලක්ෂණ? ඊළඟට අපි කොහොමද මේ රෝගයේ තියෙන සුරතලෙක් බලා කියාගන්නේ? මොන වගේ පරීක්ෂණ දෙයක් කරන්නේ මේ රෝගය හඳුනා ගන්න? මොන වගේ ප්‍රතිකාර ක්‍රමද පශු වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ හෘද රෝගී සුරතලෙක්ට? වැඩිපුර අවධානමක් තියෙන්නේ කාටද? වැදගත්ම කාරණාව හෘද රෝගයක් එන්න කලින් ඔයාගේ සුරතලා ඔයා කොහොමද ආරක්ෂා කරගන්න ඕනේ? මෙන්න මේ වැදගත් කාරණා ටික මම අද වීඩියෝ එකේ ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මේ දේවල් දැනුවත් වෙලා ඉන්නවා නම් ඔයාගේ ගෙදර සුරතල් පූස් යාළුවෙක් බලු යාළුවෙක් ඉන්නවනම් මේ රෝගයට ඔයා දැනුවත් වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාට මේ අවදානම වළක්වා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මේ රෝගී තත්ත්වය ඔබේ සුරතලාට එනකොටම හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමු කිරීමේ හැකියාව ඔයාට ලැබෙනවා. හෘද රෝගයක් කියලා කියන්නේ අපේ සුරතලාගේ හෘදය වස්තුව සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම. ඉතින් මේකෙදි ගත්තම විවිධ හෘද රෝග වර්ග අපේ සුරතලුන්ට හැදෙන්න පුළුවන්. අපේ සුරතලුන්ට හැදෙන්න පුළුවන් හෘද රෝග වර්ග ගණනාවක් තිබුණට එක වර්ගයක් තියෙනවා. ඒක තමයි ගොඩක්ම අපේ සුරතලුන්ගේ දැක ගන්න ලැබෙන්නේ. බලු යාළුවන්ට හැදෙන්නත් පුළුවන්, පූස් යාළුවන්ට හැදෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගය ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මොකක්ද මේ අසනීපේ? Dilated cardiomyopathy. එහෙම නැත්නම් කෙටියෙන් අපි කියනවා මේක DCM කියලා. ඉතින් මේ dilated cardiomyopathy කියන රෝගී තත්ත්වයේදී වෙන්නේ කිසියම් හෝ වෙනත් සාධක නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා කාලයක් තිස්සේ හෘදය අමාරුවෙන් තමයි වැඩ කරන්නේ. නමුත් ඔයාගේ සුරතලාට ඒක කියන්න තේරෙන්නේ නැහැ. එයා ඒක දරාගෙන යම් කාලයක් අමාරුවෙන් ජීවත් වෙනවා. එළියට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ හෘදය මේ විදිහට අමාරුවෙන් වැඩ කරන්න ගත්තම හෘදයේ වස්තුවේ මසල් වල ඝනකම වැඩි වෙනවා. ඊළඟට හෘදයේ විශාලත්වය එන්න වැඩි වෙනවා. ඉතින් මේ විදිහට කාලයක් ගිහිල්ලා මේක සුරතලාට දරා ගන්න බැරි අවස්ථාවක් එනවා. අන්න ඒ වෙලාව ආවම තමයි මෙන්න මේ අසනීප තත්ත්වයේ රෝග ලක්ෂණ බාහිරට පේන්න ගන්න. ඉතින් බොහෝ වෙලාවට අපේ සුරතලුන් අපි ගාවට එන්නේ වෛද්‍ය උපදෙස් ගන්න එන්නේ වෛද්‍ය පරීක්ෂාවට එන්නේ මෙන්න මේ අවස්ථාව ආවට පස්සේ. ඉතින් ඒ වෙනකොට හෘදයේ තියෙන ඕනේ වෙනස්කම් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට සිදුවන්නේ ඖෂධ මගින් යම් කාලයක් පාලනය කර ගැනීම තමයි ගොඩක් වෙලාවට මේ තත්ත්වයටපත් වුණාම කරන්නේ. නමුත් සමහර වෙලාවට තිබුණ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් කනගාටුවට කාරණාව තමයි මේ රෝගී තත්ත්වය සමහර වෙලාවට අපේ සුරතලුන්ට හැදෙන්නේ අපේ නොදැනුවත්කම නිසා. අපි කරන වැරදි දේවල් නිසා. ඉතින් මේ ගැන දැනුවත් වෙලා ඉන්නකොට ඔයාලට පුළුවන් මෙන්න මේ රෝගී තත්ත්වයෙන් ඔයාගේ සුරතලා ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්න. දැන් මම කියන්න යන්නේ අපේ සුරතල් බලු යාළුවන්ට පූස් යාළුවන්ට කොහොමද මේ හෘද රෝග එයාලට එන්න පුළුවන් ආකාර ප්‍රධාන තුනක් තියෙනවා. එකක් තමයි එයාලට ජානගතව පරම්පරාවෙන් පරම්පරාවට හෘද රෝග අවදානමක් තියෙන්න පුළුවන්.
ඉතින් ඔයා අලුතෙන් සුරතල් බලු පැටියෙක් පූස් පැටියෙක් ගන්නවා නම් අට පුළුවන් නම් හොයලා බලන්න එයාලගේ දෙමව්පියන්ට කිසියම් මේ වගේ රෝගී තත්ත්ව ඉතිහාසයක් තියෙනවද කියලා. දෙවැනි කාරණාව තමයි ඔබේ සුරතල් බලු මවගේ හෝ පූස් මවගේ ගර්භණී කාලයේදී සිදුවන විවිධ ගැටලු නිසා ඉපදෙනකොටම බලු පැටව පූස් පැටව හෘද රෝගී තත්ත්ව සහිතව ඉපදෙන්න පුළුවන්. ඉතින් මේකටත් බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඉතින් මේ ගර්භණීතාවයේදීම කලලවලට සිදුවන වෙනස්කම් නිසා හෘද රෝග ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට පෝෂණ ඌනතා, සමහර විටමින් වර්ගවල ඌනතා, ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් වල එයා ජීවත් වෙනවා නම්, විවිධ ඖෂධ වර්ග භාවිතය, සමහර වෙලාවට පශු වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ වර්ග භාවිතා කිරීම, අනවශ්‍ය විදිහට විටමින් සහ ಖನಿಜ වර්ග භාවිතා කිරීම. ඉතින් මෙන්න මේ කාරණා නිසා උපතේදීම සුරතල් බලු පැටවුන් පූස් පැටවුන් හෘද රෝග සහිතව ඉපදෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්ව වලින් ඉපදුනාම පසු කාලීනව ඒක රෝගී තත්ත්වයක් බවට වර්ධනය වෙලා සමහර වෙලාවට ප්‍රතිකාර වලින් යම් මට්ටමකට පාලනය වෙන්නත් පුළුවන්, පාලනය නොවෙන්නත් පුළුවන්. තුන්වෙනි ආකාරය මේක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේකෙදි වෙන්නේ නිරෝගී සුරතලෙක්ගේ පසු කාලීනව හෘදයේ ගැටලු වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි බොහෝ වෙලාවට වැරදි ආහාර රටා නිසා එන්න පුළුවන්, ඊළඟට ජානගත වෙන නිසා එන්නත් පුළුවන්, ඊළඟට ව්‍යායාම මදිකම නිසා එන්න පුළුවන්, ඊළඟට විවිධ ආසාදන වර්ග, බැක්ටීරියා, වෛරස්, හෘදයට බලපාන ආසාදන තත්ත්ව නිසා එන්න පුළුවන්, ඊළඟට විවිධ වසවිස වර්ග ශරීරගත වීම නිසා එන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා ගොඩක් බලපානවා පසු කාලීනව එන්න පුළුවන් හෘද රෝගී තත්ත්ව සඳහා. ගොඩක් වෙලාවට වයසත් මේකට බලපානවා. වැඩි වයස සතුන්ගේ තමයි මේක එන්න පුළුවන්. ඊළඟට සමහර බලු වර්ග සහ සමහර පූස් වර්ගවලට මේක ටිකක් අවදානම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේවල් ගැන ඔයා ටිකක් දැනුවත් වෙලා ඉන්නවා නම් ඔයාගේ සුරතලා හෘද රෝග අවදානමෙන් වළක්වා ගන්න හැකියාව ඔයාට තියෙනවා. දැන් මම කියන්නම් හෘද රෝග හැදෙන්න වැඩිපුරම අවදානමක් තියෙන්නේ කාටද? ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තම මේක ඕනිම කෙනෙක්ට, ඕනිම සුරතලෙක්ට, ඕනිම බලු යාළුවෙක්ට, පූස් යාළුවෙක්ට හැදෙන්න පුළුවන්. නමුත් සමහර බලු වර්ග, සමහර බ්‍රීඩ්ස් ඉන්නවා ඒගොල්ලන්ට ටිකක් අවදානම වැඩි. උදාහරණයක් විදිහට ජයන්ට් බ්‍රීඩ්ස්, ඒ කියන්නේ ලොකු වර්ග, බුල් මැස්ටිෆ්, ග්‍රේට් ඩේන්, රොට්වයිලර්, ලැබ්‍රඩෝර්, ගෝල්ඩන් රිට්‍රීවර්, ඩොබර්මන්, මේ වගේ ලොකු වර්ගවල බල්ලොන්ට හෘද රෝග අවදානම ටිකක් වැඩි. ඒ විතරක් නෙවෙයි, අනිත් වර්ගවලට උනත් හැදෙන්න පුළුවන්. පූස් වර්ග ගත්තමත් එහෙමයි. පර්ෂියන්, ඊළඟට නෝමල් ලෝකල් බ්‍රීඩ්, ඕනි කෙනෙක්ට මේක හැදෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. නමුත් මම ඔය කියපු වර්ගවලට වැඩිපුර අවදානමක් තියෙනවා හෘද රෝග එන්න. ඉතින් මම මුලින්ම කිව්වනේ DCM, එහෙම නැත්නම් ඩයලේටඩ් කාඩියෝමයොපති කියන රෝග තත්ත්වය ගැන තමයි මම වැඩිපුරම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ රෝගය තමයි අපේ සුරතලුන්ගේ වැඩිපුරම අපිට හමු වෙන්නේ. ඒ වගේම අපිට ප්‍රතිකාර වලින් යම්තාක් දුරට හෝ පාලනය කර ගැනීමේ හැකියාව තියෙන්නේ මේ ඩයලේටඩ් කාඩියෝමයොපති කියන කන්ඩිෂන් එක තමයි. ඉතින් අපි බලමු මොනවද මේ රෝගී තත්ත්වයේදී දකින්න පුළුවන් රෝග ලක්ෂණ කියලා. රෝග ලක්ෂණ ප්‍රධානම ගණනාවක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ කියන ලක්ෂණ ඔයාගේ අසනීප වෙලා ඉන්න සුරතලාගේ තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලට සමහර වෙලාවට අත්දැකීමක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. දීර්ඝ කාලීනව තියෙන වියලි කැස්ස. වියලි කැස්සක් තියෙනවා. වෙන අමාරුවක් ලොකුවට පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතාව තියෙන්න පුළුවන්. කෑම ගිලීමේ අපහසුයක් හෝ කෑම අරුචියක්, ඒ වගේ දේවල් ලොකුවට නැහැ. හැබැයි මාස 3, 4, 5, 6 මේ වගේ දීර්ඝ කාලීනව වියලි කැස්සක් තියෙන්න ඉඩ තියෙනවා. මේක රෑ වෙනකොට ගොඩක් වැඩි වෙන්න පුළුවන්. පාන්දරට ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් මහන්සි වුණාම මේ කැස්ස ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝග ලක්ෂණ ඉතාමත් ප්‍රධාන සහ ස්පෙસિෆික් රෝග ලක්ෂණයක්. මේක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සුරතලා පළපුරුදු පශු වෛද්‍යවරයෙක්ට පෙන්වා ගැනීම ඉතාමත් වැදගත්. ඊළඟ රෝග ලක්ෂණය තමයි ශ්වසන වේගය වැඩි වෙනවා. අපේ බලු යාළුවෝ හුස්ම ගන්නවා වැඩි තමයි, හති දානවා වැඩි තමයි. නමුත් එයා නිදාගෙන ඉන්නකොට, රෙස්ට් එකේ ඉන්නකොට හති දානවා වැඩි. හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක සමහර වෙලාවට හෘද රෝගයට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි පසුපස ගාත්‍රා. ඒ වගේම බඩ වතුර පිරීම නිසා ඉදිමෙන්න පුළුවන්. මේකත් ටික ටික තමයි කාලයක් තිස්සේ ඩිවෙලොප් වෙන්නේ. ඊළඟ කාරණය තමයි මහන්සි ගතිය වැඩි. වෙනදා වගේ දුවන්න පනින්න ටිකක් අමාරුයි. පයින් ටික දුරක් යනකොට මහන්සිය වැඩි, විඩාරිනවා. මෙන්න මේ වගේ ලක්ෂණ මේ හෘද රෝගවල එන්න පුළුවන්.
ඉතින් මේ වගේ රෝග ලක්ෂණ සහිත සුරතලෙක් අපි ගාවට ගෙනාවම අපි මේක හඳුනා ගන්න පරීක්ෂණ ගණනාවක් සිදු කරනවා. නමුත් පළපුරුදු පශු වෛද්‍යවරයෙකුට මේ රෝග ලක්ෂණ වලින් සහ ස්ටෙතස්කෝප් එකෙන් එහෙම නැත්නම් වේදනාලාවෙන් හෘදය පරීක්ෂා කිරීමෙන් මූලිකව මේ රෝගය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අවශ්‍ය මූලික ප්‍රතිකාර ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේක වැඩිදුර පරීක්ෂාවන්ට ලක් කරනවා නම් කරන්න පුළුවන් පරීක්ෂණ වර්ග ගණනාවක් තියෙනවා. ECG පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඊළඟට එකෝ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඊළඟට රුධිර පරීක්ෂණ කරන්න පුළුවන්. ඊළඟට X-ray පරීක්ෂණ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම දෙයකින්ම සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් වාගේ සුරතලාගේ හෘදය වස්තුවේ දැන් තියෙන ස්වභාවය ගැන. ඉතින් ඒ අනුව ප්‍රතිකාර අඩු වැඩි වශයෙන් වෙනස් කරලා නිවැරදි ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කිරීමේ හැකියාව අපේ සුරතලාගේ පශු වෛද්‍යවරයාට තියෙනවා. ඉතින් සමහර වෙලාවට දීර්ඝ කාලීනව ප්‍රතිකාර කරන්න වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා දීම සිදු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාට පස්සේ සුරතලාගේ ආයු කාලය බොහෝ වෙලාවට කෙටි වෙනවා. සමහර වෙලාවට අමාරුම තත්ත්වයේ හිටියොත් මාසයක් දෙකක්වත් සමහරලාට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මේ DCM එහෙම නැත්නම් ඩයලේටඩ් කාඩියෝමයෝපැති කියන රෝගී තත්ත්වය එන්න ප්‍රධාන වශයෙන්ම බලපාන සාධක තමයි වයස බලපානවා. වයස වැඩි අයට මේ රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව වැඩි. ඊළඟට මම අර කලින් කිව්වා වගේ බලු වර්ග සහ පූස් වර්ග වලට මේ අවදානම ටිකක් වැඩි. ඊළඟ කාරණේ තමයි අපි සුරතලාට ලබා දෙන වැරදි ආහාර පාන රටාව. ඒක ප්‍රධානම සිදු වෙනවා. අපි අනවශ්‍ය විදියට අපේ සුරතලුන් පෝෂණය කරනවා. ඊළඟට එයා තරබාරු වෙනවා. ඊට පස්සේ එයාගේ heart එක අමාරුවෙන් වැඩ කරනවා. ඊට පස්සේ heart එක ඉදි වෙනවා. ඒකල මේ dilated cardiomyopathy කියන තත්ත්වයටපත් වෙනවා. ඒකත් එකක්. ඊළඟට ආහාරවල ලුණු ප්‍රමාණය ටිකක් වැඩි වුණොත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊළඟට විවිධ ආසාදන වර්ග, සමහර බැක්ටීරියා ආසාදන, සමහර වෛරස් ආසාදන, හෘදයට බලපාන විවිධ රෝගී තත්ත්ව නිසා මේ අසනීප තත්ත්වය එන්න පුළුවන්. ඊළඟට විවිධ වස විස වර්ග ශරීරගත වීම නිසා හෘද බිත්තියේ මසල් වලට සිදුවන හානි නිසා කාලෙකින් හෘද රෝග එන්න පුළුවන්. ඊළඟට වෛද්‍ය උපදෙස් වලින් තොරව විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම නිසා මේ රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. තවත් ප්‍රධාන අවස්ථාවක් තමයි සමහර විටමින් සහ සමහර පෝෂක පදාර්ථවල ඌනතාව. උදාහරණයක් විදිහට සෙලිනියම්, විටමින් E, ඊළඟට ටෝරින්, මෙන්න මේ වගේ පෝෂක පදාර්ථවල ඌනතා නිසා හෘද රෝග ඇතිවීමේ හැකියාව සහ මේ ඩයලේටඩ් කාඩියෝමයෝපැති කියන තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. තවත් එකක් තමයි හයිපෝතයිරොයිඩිසම් තියෙන අයට, එහෙම නැත්නම් තයිරොක්සින් ඌනතාවය තියෙන අයටත් හෘද රෝග ඇතිවීමේ හැකියාව ටිකක් වැඩි. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තමයි ඔබේ සුරතලාට ප්‍රමාණවත් තරම් ව්‍යායාම ලැබෙන්නේ නැත්නම්, එයාට හොඳට දුවලා පැනලා ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම්, එයාගේ ඇඟ ක්‍රියාකාරී මට්ටමේ නැත්නම්, ගොඩක් වෙලාවට ගේ ඇතුළටම වෙලා ඉන්නේ, එයාට දුවන්න පනින්න අවස්ථාවක් නැහැ, පයින් ඇවිදින්න අවස්ථාව අඩුයි. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔයාට ඉන්නේ giant breed dog කෙනෙක් නම්, විශේෂයෙන් Labrador, Golden Retriever, Rottweiler, Bull Mastiff, Great Dane මේ වගේ ලොකු වර්ගවල සුරතලුන් නම් අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒගොල්ලන්ට ව්‍යායාම අඩු වුණොත් මේ වගේ තත්ත්වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. දැන් බලමු මේ වගේ රෝගියෙක් ඔයාට ඉන්නවා නම් එයා කොහොමද ඔයා බලා කියා ගන්න ඕනි කියන කාරණය. මේකත් ඉතාමත් වැදගත්. ඉතින් ඔයාගේ සුරතලා කිසියම් හෝ තත්ත්වයන් නිසා මේ කියන DCM කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් ඔබේ පශු වෛද්‍යවරුන් නිර්දේශ කරා නම් ඒ ඖෂධ වර්ග ඒ නිවැරදි පිළිවෙලට ඒ නිවැරදි කාල සීමාවට ලබා දෙන්න ඕනේ. ඊළඟ කාරණය නිවැරදිව මාසපතා හෝ මාස 3කට වරක් හෝ වෛද්‍ය පරීක්ෂාවකට භාජනය කරන්න ඕනේ. ඒ අනුව ඖෂධ අඩු වැඩි කිරීම, පාලනය කිරීම සිදු කරන්න අවශ්‍යයි. ඊළඟ කාරණාව එයාට ගැළපෙන ආහාර රටාවක් පුරුදු කරන්න ඕනේ. ඊළඟ ඒකෙදි කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න වෙනවා. ඊළඟට ප්‍රෝටීන් ප්‍රමාණය සමහරට පාලනය කරන්න වෙනවා. දෙන කැලරි ප්‍රමාණය පාලනය කරන්න වෙනවා. මේ වගේ දේවල් කරන්න වෙනවා. නුසුදුසු ආහාර ගත්තම සමහර වෙලාවට ලුණු සහිත ලුණු අධික ආහාර ඉතාමත් හොඳ නැහැ. ඊළඟට ප්‍රෝටීන් අධික ආහාර ඉතාමත් හොඳ නැහැ. ප්‍රෝටීන් අධික මස් වර්ග සමහරලාට හොඳ නැහැ. හරක් මස්, එළු මස්, ඌරු මස් වගේ සමහර ප්‍රෝටීන් බහුල මස් වර්ග සුදුසු නැහැ. මේ වගේ ආහාර පාලනයක් සිදු කරන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි අවශ්‍ය පරිදි ව්‍යායාම ලබා දෙන්න ඕනේ. අනවශ්‍ය විදියට මහන්සි කරන්නත් හොඳ නැහැ. අවශ්‍ය පරිදි වෛද්‍යවරයාගේ උපදෙස් මත අවශ්‍ය පරිදි ව්‍යායාම ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ පයින් ඇවිදින්න හරි එක් කරගෙන ගිහිල්ලා එයාගේ ඇඟට අවශ්‍ය ක්‍රියාශීලී බව ලබා දෙන්න ඕනේ.
ඔයාගේ සුරතලාගේ බර වැඩි නම් ඕවර්වේට් ඩොග් කෙනෙක් නම් හරි කැට් කෙනෙක් නම් ඉන්නේ එයාගේ බර පාලනය සඳහා අවශ්‍ය උපදෙසුත් පශු වෛද්‍යවරයාගෙන් ලබා ගන්න ඕනේ. ඒකල්ල එයාගේ නිවැරදි බර මට්ටම පාලනය කර ගැනීමත් ඉතාමත් වැදගත්. විටමින් E, සෙලීනියම්, ටෝරින් මේ වගේ ද්‍රව්‍ය අඩංගු විටමින් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔබේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් සහිතව. සහ මේ දේවල් අඩංගු ආහාර පාන වැඩිපුර එකතු කරන්න. ඉතින් මේ ටික අහගෙන හිටියා වගේම දැන් ඉතාමත් වැදගත් අවසාන කොටසට තමයි මම එන්නේ. මම මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අසනීප තත්ත්වය එන්න කලින් ඔයාගේ සුරතලා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද? පළවෙනි එක. ඔයාගේ සුරතලා ඉන්නේ මේ අවදානම් කැටගරි එකේද කියලා බලන්න. පළවෙනි කාරණේ වයස වැඩි වෙනකොට මේ අවදානම් වැඩි. ඊළඟට මම අර කලින් සඳහන් කරපු බලු වර්ග, පූස් වර්ග වලට මේ අවදානම් වැඩි. ඉතින් මේ කාණ්ඩවල ඉන්නවා නම් ඔයාගේ සුරතලා ඔයා වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ මේ අසනීප තත්ත්වය ගැන. ඒ නිසා අවශ්‍ය පරිදි එක්සර්සයිස් ලබා දෙන්න ඕනේ, අවශ්‍ය පරිදි ඇවිදින්න එක්කන් යන්න ඕනේ, අවශ්‍ය පරිදි සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඊළඟ කාරණය ගැළපෙන ආහාර රටාවක් අවශ්‍ය ප්‍රමාණයට කැලරි ප්‍රමාණය තීරණය කරලා ලබා දෙන්න ඕනේ. අනවශ්‍ය ආහාර, ලුණු සහිත ආහාර, අධික ප්‍රෝටීන් සහිත ආහාර අධික වශයෙන් ලබා දීම මේ වගේ දේවල් පාලනයක් ඇතුව ලබා දෙන්න ඕනේ. ඊළඟට නිවැරදි බර පවත්වා ගන්න ඕනේ. අපි සමහර වෙලාවට දකිනවා ආදරේ වැඩිකමට ගොඩක් ආහාර පාන දෙනවා. හැම දෙයක්ම කන්න බොන්න දෙනවා. අන්තිමට එයා ගොඩක් මහත් වෙනවා. මහත් වෙලා හෘද රෝගයකින් තමයි අවසන් වෙන්නේ. හෘද රෝගයකින් තමයි කෙලවර වෙන්නේ. ඒ නිසා ඔබේ සුරතල් බලු යාළුවාගේ වර්ගය ඊළඟට එයාගේ ක්‍රියාකාරී මට්ටම මේ දේවල් අනුව පශු වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා ඔයාට තීරණයක් ගන්න පුළුවන් මෙයාගේ කැලරි අවශ්‍යතාවය කොහොමද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි එයාට ආහාර පාන ලබා දෙන්න ඕනේ. අනවශ්‍ය විදියට ආහාර පාන ලබා දීම බර වැඩි කර ගැනීම තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඔයාට ඉන්නේ තරබාරු බලු යාළුවෙක් නම් එහෙම නැත්නම් ඔයාට ඉන්න බලු යාළුවා අවුරුදු 5ට වැඩි නම් අවුරුදු 8ක් 10ක් වගේ වෙන බලු යාළුවෙක් නම් ඉන්නේ ඔයාට පුළුවන් මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරන්න කිසියම් හෝ අසනීප තත්ත්වයක් වර්ධනය වෙනවද කියලා බලන්න. ඊළඟට මම කලින් සඳහන් කරපු ආකාරයට ආහාර වර්ග පාලනය සහ විටමින් වර්ග එකතු වෙන පරිදි ආහාර ලබා දීමත් සිදු කරන්න පුළුවන් හෘද රෝගයක් එන්න කලින් වළක්වා ගන්න. ඊළඟ කාරණය අර මම කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ ටික කාලයක් හරි යන්තම් එනකොටම වෛද්‍ය පරීක්ෂාවට යොමු කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ගැන ඔයා දැනුවත් වෙලා ඉන්නවා නම් මේ කාරණා ගැන ඔයා සැලකිලිමත් නම් ඔබේ සුරතලාට මේ වගේ දරුණු හෘද රෝග එන්න කලින් ඒක වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හෘද රෝගයක් ආවම ඒක ඉක්මනින් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි හෘද රෝගයක් ආපු සුරතලෙක් බලා කියා ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඔයා මේ කාරණා ගැන හොඳට දැනුවත් නම්. ඉතින් හැමෝටම සුබ දවසක්.